ඔයාගේ ගේ හදන්න සැලසුම් කරනකොට ඔයා මුලින්ම කරන දේ තමයි ඔයාගේ ඉඩමට ප්ලෑන් එක අඳින කෙනාව. ඩ්‍රොවිංස් කරන කෙනාව එක්කන් ගිහිල්ලා ඔයාගේ ඉඩම පරීක්ෂා කරලා බලලා ඩිසයින් එක ප්ලෑන් එක අඳින්න පටන් ගන්න එක. මේ විදිහට ඔයාගේ සිහින නිවස ගොඩනගන්න ඔයා අඳින ප්ලෑන් එකට, ඔයාගේ ඩිසයින් එකට, ඔයාගේ අනාගත යථාර්ථයක් වෙන නිවසට කොච්චර වියදමක් යයිද කියන එක ඔයා හරියටම දැනගන්නේ කොහොමද? ඒ කියන්නේ ඩිසයිනර් එක්ක කතා කරලා ඔයාගේ බජට් එකට අනුව ඩිසයින් එකක් කරන්නේ කොහොමද? මේ විදිහට ඔයාගේ බජට් එකත් එක්ක ඔයා කටයුතු කරන්න ඕන එක ගැන මීට කලින් එපිසෝඩ්ස් වල මම ඔයාලට පැහැදිලි කරලා තියෙනවා. හැබැයි සමහර වෙලාවට තාමත් ගැටලුවක්ව පවතින, ඕගලන්ට ක්ලියර් කරගන්න බැරි, ඕගලන්ට අදහසක් ගන්න බැරි ගැටලුවක් ගැනයි අද මම ඕගලන් එක්ක ෂෙයා කරන්න මේ වීඩියෝ එක අරගෙන එන්නේ. ඒ නිසා මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න අමතක කරන්න එපා. විශේෂයෙන්ම අපි දැන් ඉන්නේ 2025 දෙසැම්බර් මාසේ. මේ වීඩියෝස් බලන ගොඩක් අය 2026 එහෙම නැත්නම් ඊළඟ අවුරුද්දේ අලුත් අවුරුද්දේ ඔයා ගේ හදන්න සැලසුම් කරනවා වෙන්න පුළුවන්. ඒ නිසා මේ වීඩියෝ එක ඉතාමත් වැදගත්. මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න අමතක කරන්න එපා. එහෙමනම් අද අපි බලමු ඔයාගේ බජට් එකට, ඔයාගේ කොස්ට් එකට ඇඳපු ප්ලෑන් එකට ගේ හදන්න ගියාම කොස්ට් එක වැඩි වුණේ ඇයි? ඔයා හිතපු ගානට වඩා ඉදිකිරීම කරන්න ගියාම ඔයාට කොස්ට් එක වැඩි වුණේ කොහොමද කියන එක අද අපි සාකච්ඡා කරමු. මේ විදිහට ඩ්‍රොයින්ග්ස් ඇඳලා සභාවේ අනුමත කරන කවුන්සිල් ඩ්‍රොයින් එකත් ඇඳලා ඒකත් ඔයා අනුමත කරගෙන ඔයා දැන් සූදානම් වෙනවා ගේ හදන්න. හැබැයි ඔයා ඩ්‍රාෆ්ට්මන් එක්ක හරි ආකිටෙක්ට් එක්ක හරි කතා කරපු දේ නෙමෙයි ඉදිකිරීම් ආයතනයකට හරි බාසුන් කෙනෙක් එක්ක හරි ජෙනරල් කොන්ට්‍රැක්ටර් කෙනෙක් එක්ක හරි ඔයා සාකච්ඡා කරනකොට ඔයාට එක්ස්පීරියන්ස් කරන්න හම්බෙන වෙනම දෙයක්. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් ඔයා ඩ්‍රොයින් එක කරලා තියෙන්නේ ලක්ෂ 160කින් ඔයාගේ ගේ හදන්න කියලා සැලසුම් කරලා තමයි ඔය ප්ලෑන් එක ඇඳලා තියෙන්නේ. හැබැයි ඔයා ওই ප්ලෑන් එකත් අරගෙන බාසුන් කෙනෙක් හරි කවුරු හරි කෙනෙක් හම්බ වෙන්න ගියාට පස්සේ එයා බලලා කියනවා මේ ගේ හදන්න ලක්ෂ 240ක් විතර යනවා. එහෙමත් නැත්නම් මේ ගේ හදන්න ලක්ෂ 280ක් විතර යන්න ඉඩ තියෙනවා කියලා. ඒ වගේ ඔයා තැන් කිහිපයකට යනවා. ජෙනරල් කොන්ට්‍රැක්ටර් කෙනෙක් හම්බ වෙනවා, බාසුන් කෙනෙක් හම්බ වෙනවා, හෙඩ් බාස් කෙනෙක් හම්බ වෙනවා. මේ හැමෝම කියන්නේ එක ළඟ වෙනස් වෙන ගාණක් නම් ඔයාට ගැටලුවක් එනවා. මේ විදිහට ඔයා ප්ලෑන් කරපු 160ට බජට් කරපු ගේ හදන්න ඇයි මට 240ක් 280ක් යන්නේ කියලා. මේක කාරණා දෙකක්, හේතු දෙකක් නිසා සිද්ධ වෙන්න පුළුවන්. මෙහෙම වෙන්න ප්‍රධානතම හේතුව තමයි ඩිසයින් එක කරපු කෙනාට වර්තමාන මිල ගණන් ඉන්ඩස්ට්‍රි එකේ ලංකාවේ ආර්ථිකයත් එක්ක ලංකාවේ තියෙන බඩු මිලත් එක්ක සේවාවල මිලත් එක්ක කන්ස්ට්‍රක්ෂන් එකට වාගේ ඉදිකිරීමට යන පිරිවැය ගැන අදහසක් නැතිවීම. ඒ කියන්නේ ඩිසයිනර්ට ක්ලියර් අයිඩියා එකක් නැහැ වර්තමාන ගයක් හදන්න යනවා නම් කොච්චර යනවද කියන කාරණාව. ඒ දේ ගැන අදහසක් නැහැ. මේ විදිහට ගණන් වෙනස් වෙන්න බලපාන දෙවෙනි හේතුව තමයි සමහර ඩිසයිනර්ස්ලා ඉන්නවා, හැමෝම ගැන නෙමෙයි මේ කියන්නේ. සමහර ඩිසයිනර්ස්ලා ඉන්නවා ඒගොල්ලෝ ફોකස් කරන්නේ ඩිසයින් එක විතරයි. ඒගොල්ලෝ කිසිම වෙලාවක කන්ස්ට්‍රක්ෂන් එකක් කරන්න අදහසකුත් නැහැ. ඩිසයින් එකේ ෆී එක අරගන්නවා. හැබැයි කස්ටමර්ට කියනවා, ඔයාට කියනවා මේ ගාණෙන් හදන්න පුළුවන් ගයක් මම ඇදලා දෙන්නම්. ඒ නිසා මේ අපිට ඩිසයින් එක බාර දෙන්න කියලා එයා ඩිසයින් එක ફોකස් කරලා ඩිසයින් එකේ එන මාජින් එක ප්‍රොෆිට් එක ටාගට් කරලා එයාගේ ව්‍යාපාරය හැම වෙලේම ફોකස් වෙන්නේ ඩිසයින් විතරක් නිසා කස්ටමර්ට ක්ලයන්ට් හරි කතාව කියන්නේ නැතුව ඩ්‍රොයින් එක ඇදලා දෙනවා වෙන්න පුළුවන්. එතකොට මේ වගේ තත්ත්වයන් ලංකාව ඇතුලේ දැන්ටත් තියෙනවා. ඒක නිසා ඕගොල්ලෝ ක්ලයන්ට් විදියට, පාරිභෝගිකයා විදියට මේ වෙලාවේදී මොකද්ද කරන්න ඕනේ? දැන් මම පැහැදිලි කරපු හේතු දෙකම වෙන්න පුළුවන් නිසා ඔයාට ප්‍රශ්නයක් එන්න පුළුවන්. මේ වගේ දෙයක් කරන්නේ කොහොමද? ප්‍රායෝගිකව කරනකොට ওই විදිය ප්‍රශ්න එනවා නම් අපි දන්නේ කොහොමද මේ වගේ දෙයක් හරියට කරන්නේ කොහොමද කියලා. ඇත්ත. ඕගලන්ට ඒක තේරෙන්නේ නැහැ. ඕගලන්ට අයිඩියා එකක් නැහැ මේකට යන කොස්ට් එක කොහොමද කියලා. ඒකනේ ඕගොල්ලෝ ප්‍රොෆෙෂනල්ස්ලා හම්බෙන්න යන්නේ. ශ්‍රේෂ්ඨ ඉන්න ප්‍රවීණයන් ඕගොල්ලෝ හම්බෙන්න යන්නේ ඒ නිසානේ. හැබැයි අර හේතු දෙකම හින්දා එතන ගැටලුවක් තියෙනවා. ওই තත්ත්වය ඔයා වළක්ව ගන්න කරන්න පුළුවන් හොඳම දේ තමයි ඔයාගේ යාළුවෙක් හරි ඥාතියෙක් හරි කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවද බලන්න. පහුගිය අවුරුද්ද දෙක ඇතුළත ගයක් හදලා ඉවර කරපු. එහෙමත් නැත්නම් තට්ටු දෙකේ ගයක් නම් අඩුම තරමේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එක, පල්ලෙහා ෆ්ලෝ එකවත් හදලා ඉවර කරපු කෙනෙක් ඔයා ඉන්නවද කියලා පොඩ්ඩක් හොයලා බලන්න. ඔයාගේ යාළුවෙක්ගේ යාළුවෙක් වෙන්නත් පුළුවන්. එතකොට ඒ වගේ කෙනෙක් සම්බන්ධ කරගෙන එනේ ගයක් හදපු කෙනෙක්ගේ එක්ස්පීරියන්ස් එක ඔයා ෂෙයා කරගන්නම ඕනේ. එතකොට ඔයාට අයිඩියා එකක් තියෙනවා. පහුගිය අවුරුද්දේ හෝ අවුරුදු දෙක ඇතුළත වෙච්ච වියදම මෙහෙමයි නම් අද වෙනකොට වෙන වියදම කොච්චරද කියලා ඔයාට උපකල්පනය කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් අදහසක් ඔයාට ගන්න පුළුවන් මොන වගේ කොස්ට් එකක් යයිද කියන කාරණාව ගැන. ওই විදියට ගයක් හදපු කෙනෙක් ඔයාට මුණ ගැහුණාට පස්සේ ඔයා දැනගන්න ඕනේ සහ වැදගත්ම කාරණාව තමයි මේකේ හදලා තියෙන්නේ
ඩිරෙක්ට් වර්කර්ස්ලා දාලාද. ඒ කියන්නේ දවස් පඩියට බාස්ලා ගෝලියෝ කාපෙන්ටර්ස්ලා බාබෙන්ඩර්ස්ලා ඉලෙක්ට්‍රීෂියන් ප්ලම්බර් මේගොල්ලන්ව ඩිරෙක්ට් හයර් කරලා දවස් පඩි ගෙවලාද කරලා තියෙන්නේ. මැටීරියල්ස් අමුද්‍රව්‍ය ගල්වැලි සිමෙන්ති කම්බි තියෙන ඒවා එයා දීලා තියෙනවාද? එයා ප්‍රොවයිඩ් කරලාද මේක කරලා තියෙන්නේ. එහෙමත් නැත්නම් හෙඩ් බාස් කෙනෙක්ව සම්බන්ධ කරගෙන ජෙනරල් කොන්ට්‍රැක්ටර් කෙනෙක්ව සම්බන්ධ කරගෙන මැටීරියල්ස් මෙයා අරන් දීලාද ඒ කන්ස්ට්‍රක්ෂන් එක කරලා තියෙන්නේ. සමහර ලාවට මෙෂර් ඇන්ඩ් පේ වෙන්න පුළුවන්. ඒ කියන්නේ වර්ග අඩි ගණන් වලට ඝන අඩි ගණන් වලට ඒවට ගණන් කතා කරගෙන ඇස්තමේන්තුවක් හදලා කරා වෙන්න පුළුවන්. මෙන්න මේකත් හරියටම ඔයා සැකහැර දැනගන්න ඕනේ. එහෙමත් නැත්නම් ඉදිකිරීම් ආයතනයක් හා සම්බන්ධ වෙලා මැටීරියල්ස් ඒගොල්ලන්ගේ තියෙන සර්විස් එක ඉන්ජිනියරින් ඇඩ්වයිසර්ස් ඩිසයින්ස් මේ හැම දෙයක්ම ඒගොල්ලන්ගේ ආයතනය හරහාද මේවා කරගෙන තියෙන්නේ කියලා අනිවාර්යයෙන්ම සැකහැර දැනගන්න ඕනේ. මොකද කන්ස්ට්‍රක්ෂන් එකක කොස්ට් එක තීරණය වෙන්න බලපාන ප්‍රධානතම සාධකයක් තමයි ඒ ඉදිකිරීම කරන ආයතනයක්ද ජෙනරල් කොන්ට්‍රැක්ටර් කෙනෙක්ද හෙඩ් බාස් කෙනෙක්ද නැත්නම් ඩිරෙක්ට් වර්කර්ස්ලා දාලාද කියන කාරණාව. ඊළඟ දෙවෙනි කාරණාව තමයි ඔයා දැනගන්න ඕනේ එයා භාවිතා කරලා තියෙන අමුද්‍රව්‍ය මොනවද කියලා. ඒ කියන්නේ ගඩොල් වලින්ද බිත්ති බැඳලා තියෙන එහෙම නැත්නම් බ්ලොක් ගල් වලින්ද එහෙමත් නැත්නම් අපි හිතමු කම්බි පාවිච්චි කරලා තියෙන ලංකාවේ තියෙන හොඳම ප්‍රමිතියේ තියෙන කම්බි වර්ගද නැත්නම් ඊළඟ රේන්ජ් එකේ තියෙන එකද නැත්නම් පල්ලෙහාම රේන්ජ් එකේ යන කම්බි වර්ගයක්ද. ඒ වගේම තව උදාහරණයක් කිව්වොත් ගෙදරට ආලේප කරලා තියෙන තීන්ත පේන්ට් එක මොන බ්‍රෑන්ඩ් එකෙන්ද එයා පාවිච්චි කරලා තියෙන්නේ. මොකද ලංකාවේ පේන්ට් මැනුෆැක්චරර්ස්ලා 7 දෙනෙක් ඉන්නවා. ඔතන ඉන්නවා අංක 1 2 3 4 වශයෙන් හොඳම ස්ටෑන්ඩඩ් එකේ ඉඳලා පොඩ පල්ලෙහාට යන විදිහේ එක එක ස්ටෑන්ඩඩ්ස් වලට පේන්ට් මැනුෆැක්චර් කරන කම්පනීස් තියෙනවා. ඊට අමතරව ඒගොල්ලන්ගේ ප්‍රයිස් රේන්ජ් එකත් ගොඩාක් වෙනස්. ඒ නිසා ඔයාලට දැනගන්න පුළුවන් මොන පේන්ට් එකද ඔයා මේ ගෙදරට ඇප්ලයි කරේ. ඔන්න ඔය වගේ දේවල් වලින් එයා භාවිතා කරපු අමුද්‍රව්‍යයන් මැටීරියල්ස් මොනවද කියන එකත් ඔයා අනිවාර්යයෙන්ම එයාගෙන් දැනගත යුතුයි. ඔය තමයි දෙවෙනි කාරණාව. ඊළඟ වැදගත් කාරණාව තමයි ඒ ගේ හදපු කෙනාගේ ඉඩම පිහිටලා තිබුණු විදිහ. නැත්තම් පසේ ස්වභාවය. අපි හිතමු ඔයාගේ ගේ හදන්න යන ඉඩම තියෙන්නේ කබොක් පසක කියලා. හැබැයි මේ කෙනා ගේ හදලා තියෙන්නේ වෙලක් ගාව තියෙන මාෂි ලෑන්ඩ් එක කියලා. ඒ කන්ඩිෂන් එකේදී එයාට සබ්ස්ට්‍රක්චර් එකට ගිහිපු විදම අනිවාර්යයෙන්ම වැඩි. එතකොට ඒ ගාන ඔයාගේ ඉඩම හදන්න ඔයාගේ අත්විවරම් වලට යන්නේ නැහැ. ඒ නිසා ඔයා සැකහැර දැනගන්න ඕනේ කබොක් පසක හදපු ගෙයක්ද? එහෙම නැත්නම් වැලි පසක මුහුදු ආශ්‍රිත වැලි පසක හදපු ගෙයක්ද? එහෙම නැත්නම් කුඹුරු වගුරු වෙම්ම ආශ්‍රිතව තියෙන ඉඩමක්ද? එහෙමත් නැත්නම් ලොකු ස්ලෝප් එකක් තියෙන කඳුකර පළාතක තියෙන ලොකු ස්ලෝප් එකක් ලොකු බෑවුමක් තියෙන ඉඩමක්. මෙන්න මේ දේ ඔයා අනිවාර්යයෙන්ම සැකහැර දැනගන්න ඕනේ. මොකද ඉඩමේ ස්වභාවය සහ පසේ ස්වභාවය කන්ස්ට්‍රක්ෂන් එකේ කොස්ට් එකට කෙලින්ම බලපාන සාධකයක්. ඊළඟ වැදගත්ම කාරණාව තමයි මේ ගෙදර. ඒ කියන්නේ ඔයාගේ යාළුවා හදපු ගෙදර ලක්සරි හවුස් එකක්ද සෙමි ලක්සරි හවුස් එකක්ද එහෙමත් නැත්නම් බජට් හවුස් එකක්ද කියන කාරණාව. මේක කොහොමද ඔයා දැනගන්නේ? අපි ඒක මේ විදිහට ගමු. සමහර ගෙවල් තියෙනවා කාමර හැම එකක්ම AC කරලා ලිවිං ඇන්ඩ් ඩයිනින් දෙකත් AC කරලා. ඒ වගේම තමයි එයා තට්ටු දෙකක ගයක් හදලා තියෙන්නේ. රූෆ් টොප් එකේ ගාඩන් එකක් හදලා තිනවා. පස් දාලා මල් වවන්න පුළුවන් ගාඩන් එකක් එයා හදලා තිනවා. ඒ වගේම තමයි පර්චස් 10 ඉඩමේ වටේම තාප්ප දාලා රෝලර් ගේට්ටුවක් හයි කරලා ගාඩන් එකත් ඉඩම ඇතුලේ ගාඩන් එකත් එයා හදලා තිනවා. ඒ විතරක් නෙමෙයි මේ ගෙදරට තවත් විශේෂ උපාංග කිහිපයක් හයි කරලා තිනවා. උදාහරණයක් විදිහට හදිසි ගින්නක් ඇති වුණොත් ෆයර් ඇලාර්ම් සිස්ටම් එකක්. ඒ වගේම එමර්ජන්සි ලයිට්ස් වගේ දේවල්. ඒ වගේම සූර්ය පැනල පද්ධතියක්. ඒ කියන්නේ සෝලාර් සිස්ටම් එකක් හයි කරලා තිනවා. මෙන්න මේ විදිහට ගත්තම ඔයාලට බැලු බැලමට තේරෙනවා මේක ලක්සරි හවුස් එකක්. මේක සුඛෝපභෝගී ගයක්. හරි. එතකොට ඔයා ඒක දැනගන්න ඕනේ. එහෙම නැත්නම් මේක බජට් එකට හදපු ගයක්ද? ඒ කියන්නේ ෆිනිෂිං වහලවල් මුකුත් යන්නේ සාමාන්‍ය වහලයක් එයා ගහලා තියෙන යටින් සීලිං එකක් දාලා හදලා තියෙන. ඒ වගේම බාත්රූම් ෆිටින්ග්ස් ටයිල්ස් වගේ දේවල් එයා මාකට් එකේ අඩුම තියෙන ටයිල් වර්ගයකට ෆිටින්ග්ස් වර්ගයකට තමයි එයා ගිහිල්ලා තියෙන්නේ. වෝටර් ප්‍රූෆින් වගේ දේවල් එයාගේ බාස්ලා දාලා තමයි එයා මැටීරියල් අරන් දීලා ඇප්ලයි කරලා තියෙන්නේ. ඔයා හොඳටම දන්නවා මම කලින් මේ ගැනත් පැහැදිලි කරලා තියෙනවා වෝටර් ප්‍රූෆින් වගේ දේවල් කරන්න ස්පෙෂලායිස්ඩ් කොන්ට්‍රැක්ටර්ස්ලා ඉන්නවා. ඒගොල්ලෝ 10 years warranty එකක් වගේ එක තමයි ඒ වගේ දේවල් කරන්නේ. ඉතින් එහෙම කරලත් නෑ. එයා කරලා තියෙන්නේ මැටීරියල් ටික ගෙනල්ලා බාස්ට් කියලා තමයි වෝටර් ප්‍රූෆින් ඇප්ලයි කරලා තියෙන්නේ. එතකොට ඔයාට පැහැදිලි අදහසක් එනවා මේගේ ලක්සරි හවුස් එකක්ද සෙමි ලක්සරි හවුස් එකක්ද එහෙමත් නැත්නම් බජට් හවුස් එකක්ද කියලා. ඔයාගේ ගේ හදන්න යන වියදම ඔයාට ඇස්තමේන්තු කරන්න නම් ඔයා අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ එයා හදලා තියෙන්නේ මොන જાතියේ ගයක්ද කියලා. ඔය විදිහට ගේ හදපු කෙනාව මුණ ගැහිලා පොඩි වෙලාවක් අරගෙන ඔයා මෙන්න මේ දේවල් සැකහැර දැනගන්න. හරි. අපි ආයෙත් මතක් කරමු මේ කාරණා හතර.
අංක එක තමයි මේකේ හදලා තියෙන්නේ යා ඩිරෙක්ට් වර්කර්ස්ලා දාලාද නැත්නම් හෙඩ් බාස් කෙනෙක්ට කොන්ට්‍රැක්ට් එකක් දීලාද ජෙනරල් කොන්ට්‍රැක්ටර් කෙනෙක්ට දීලාද කම්පැනි එකකට දීලාද කියන කාරණාව. දෙවෙනි කාරණාව තමයි මේකේ හදන්න එයා භාවිතා කරපු අමුද්‍රව්‍ය මැටීරියල්ස් මොනවද කියලා ඔයා සැකහැර දැනගන්න ඕනේ. මම පැහැදිලි කරපු තුන්වෙනි කාරණාව තමයි ඉඩමේ සහ පසේ ස්වභාවය. ඒ කියන්නේ ඉඩමේ පිහිටීම සහ පසේ ස්වභාවය ඔයා අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ. මොකද ඒක කොස්ට් එකට ඩිරෙක්ට් බලපාන සාධකයක්. හතරවෙනි සහ අවසාන ඔයා දැනගත යුතුම කාරණාව තමයි මේකේ නිර්මාණය කරලා තියෙන්නේ සුකෝපභෝගී නිවසක් විදිහටද අර්ධ සුකෝපභෝගී විදිහටද නැත්නම් බජට් හවුස් එකක් විදිහටද කියන කාරණාව. මෙන්න මේ කාරණා හතර ඔයා සැකහැර දැනගත්තට පස්සේ ඔයාගේ යාළුවා ඔයාට කියපු ගාණක් තියෙනවනේ. මට මේ ගේ හදන්න මෙච්චර විතර ගියා කියලා. රයිට්. එතකොට ඔයාට කරන්න දෙන්නේ ඒ ගේ වර්ගඩි ප්‍රමාණයක් තියෙනවා. කවර්ඩ් ඒරියා තියෙනවා, ඕපන් ඒරියා තියෙනවා. මෙන්න මේවා වෙනම වර්ගඩි ගානට හදලා ඔයාට හදාගන්න පුළුවන් එක වර්ග අඩියකට ඒකේ හදන්න කීයක් ගියාද. එතකොට ඔයාගේ තියෙන ප්‍රශ්න වලට උත්තර ටික ඔයාට හම්බ වෙනවා. ඒ විදිහට ඔයා අදහසක් ඇතුව ඔයා මේ අදහස අරගෙන ඔයාගේ ඉඩමේ ප්ලෑන් එක අඳින කෙනා ගාවට ගියා නම් ආකිටෙක් හරි ඩ්‍රාෆ්ට්මන් හරි ගාවට ගියා නම් ওই ප්‍රශ්නේ ඔයාට ඇති වෙන්නේ නැහැ. මොකද ඔයා දැනගෙන දැනුම්වත් වෙලා තමයි එතෙන්ට යන්නේ. ඒ නිසා මම මේ ඉල්ලීම කරන්නේ ඕගොල්ලෝ දැන් 2026 අවුරුද්ද වෙනවා තව දින කීපයකින් 2026 අවුරුද්දේ ඔයාගේ සිහින නිවස හදන්න සැලැස්මක් බලාපොරොත්තුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ ගැන තොරතුරු හොයන්න. ගනුජය YouTube channel එකට ගියාම වීඩියෝස් 200කට වඩා ඔයගලන්ට බලන්න හැකියාව තියෙනවා. ඔය ගැන දැනුවත් කරපු. ඒ නිසා මගේ channel එක විතරක් නෙමෙයි ලංකාවේ තව channels ගොඩක් තියෙනවා ඉදිකිරීම සම්බන්ධව ඔයාලට පැහැදිලි කරපු. ඉතාමත් වටින channels. ඒ හැම එකකටම ගිහිල්ලා ඔයා බලන්න, බලලා ඔයා අදහසක් ගන්න, වැදගත්ම දේවල් ලියා ගන්න. ඊට පස්සේ ඔයා plan කරන්න අලුත් අවුරුද්දේ ඔයා ගේ හදන්නේ කොහොමද? ඔයාට කොච්චර බජට් එකක් තියෙනවද කියලා ওই තොරතුරු ගත්තන් පස්සේ ඔයාට දැනගන්න හැකියාව ලැබෙනවා. ඉතින් අදත් මම හිතනවා ඕගලන්ට මේ තොරතුරු ඉතාමත් වැදගත් වෙන්න ඇති කියලා. ඔයාට තවත් තොරතුරු දැනගන්න අපි ඉස්සරහට තව වීඩියෝස් පෙළක් කරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ගනුජය YouTube channel එක subscribe කරලා notification bell එක click කරලා තියාගන්න අමතක කරන්න එපා. එතකොට අපි දාන වීඩියෝ එකක් දාපු සැනින්ම ඔයාට notification එකක් මාර්ගෙන් බලන්න හැකියාව ලැබෙනවා. එහෙමනම් මේ වගේම වැදගත් තොරතුරු රසක් එක්ක ඊළඟ එපිසෝඩ් එකෙත් ආයෙත් අපි මුණ ගැහෙමු.